ඔබත් 1 man 2 piece 3 piece 4 piece බෑන්ඩ් එකක කීබෝඩ් වාදකයෙක්ද? එහෙමනම් මේ වීඩියෝ එක අවසන් වෙනකන් නරඹන්න. ෂෝ එකක් ප්ලේ කරලා ඉවර වුණාම ඔඩියන්ස් එක බෑන්ඩ් එක ගැන කතා වෙන වෙලාවට සමහර විට ඔයාලට ඇහිලා ඇති එදා ෂෝ එක නම් මේ බෑන්ඩ් එක හොඳටම ප්ලේ කළා. ඒත් අද ෂෝ එක නම් ප්ලේ කළා හොඳටම අවුල්. එහෙමත් නැත්නම් එදා ෂෝ එක හොඳටම අවුල්. අද ෂෝ එක නම් හොඳට ප්ලේ කළා කියලා. ඉතින් ඇයි මෙහෙම වෙන්නේ? වාදකයෝ හැටියට අපි කවදාවත් හිතලා අඩුපාඩු වෙන විදිහට ෂෝ එකක් ප්ලේ කරන්නේ නැහැනේ. ඉතින් මේකට තියෙන ප්‍රධානම හේතුව එදාට අපට ලැබෙන සවුන්ඩ් සෙටප් එක සහ විශේෂයෙන්ම එදාට ප්ලේ කරන්න ලැබෙන ස්ථානය. ඒ කියන්නේ අවුට්ඩෝර්ද ඉන්ඩෝර්ද කියන එක. ඉන්ඩෝර් නම් ඒ ප්ලේ හෝල් එකේ ප්‍රමාණය, ඔතන බිත්ති පිහිටලා තිබෙන විදිහ වගේ බාහිර දේවල් නිසා අපි හොඳට ප්ලේ කළා. ඔඩියන්ස් එකට ഘോഷාකාරී ලෙස ඇසීම නිසා වරද වාදකයන් වන අපට එල්ලවීමයි. මෙම ගැටලුව මගහරවා ගැනීමට නම් ඒ ස්ථානවලට ගැලපෙන අයුරට උදාහරණයක් විදිහට අවුට්ඩෝර් ෂෝ එක නම් බේස් ඩ්‍රම්, බේස් ගිටාර් වැනි ලෝ ෆ්‍රීකවෙන්සි ඉන්ස්ට්‍රුමන්ට්ස් වල ශබ්දය වැඩි කිරීම සහ ඉන්ඩෝර් වැනි කුඩා ඉඩකඩක නම් එවැනි ඉන්ස්ට්‍රුමන්ට්ස් වල ශබ්දය අඩු කර එක් ඉන්ස්ට්‍රුමන්ට් එක තනි තනිව කන්ට්‍රෝල් කර ඔඩියන්ස් එකට ඇසෙන්න සැලැස්වීම තමයි. ඒත් අපි හදලා තියෙන බීට්ස් අපට අනන්‍ය විදිහට ඉන්ස්ට්‍රුමන්ට්ස් වල වොලියුම් එක හදලා තියෙන නිසා අපට එදාට ප්ලේ කරන්න ලැබෙන තැනට ගැලපෙන විදිහට රියල් ටයිම් වෙනස් කරගන්න බෑ. ප්‍රධාන මික්සර් එකට ලැබෙන්නේ මේ ඉන්ස්ට්‍රුමන්ට්ස් සියල්ලේම එකතුවක් නිසා ඒ තුලවත් නිසි ලෙස අදාළ ස්ථානයට ගැලපෙන විදිහට කන්ට්‍රෝල් කරන්න පුළුවන් කමකුත් නැහැ. කීබෝඩ් එක තුලම මෙම ඉන්ස්ට්‍රුමන්ට්ස් වෙන වෙනම කන්ට්‍රෝල් කරන්න මික්සිං කන්සෝල් එක ලබා දීලා තිබුණත් බීට් එකෙන් බීට් එකට කන්ට්‍රෝල් කරන එකත් ලයිව් ප්ලේ කරනකොට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි නේද? ඉතින් මේ ගැටලුව වලට සුපිරිම විසඳුමක් තියෙන සුපිරිම ගැජට් එකක් ගැන තමයි මේ විස්තරය. ඒ තමයි Dual Connect TMC8 MIDI mixer එක. මේ ගැජට් එක තුලින් බීට් එකේ පෑඩ්, ඩ්‍රම්, බේස්, රිද්ම් ඇතුළු තව channel 3ක වොලියුම් එක ඔයාට ඕනි විදියට අඩු වැඩි කරගන්න පුළුවන්. උදාහරණයක් විදියට ඔයා අද ප්ලේ කරන ස්ථානයේ බේස් ගිටාර් එකේ ශබ්දය වැඩිපුර ඇහෙන්න සලස්වන්න ඕනි නම් channel 11 වොලියුම් එක වැඩි කළාම එතන සිට ප්ලේ කරන හැම බීට් එකකම බේස් ගිටාර් එකේ වොලියුම් එක ස්ථාවරව එම වොලියුම් එකේ අඩු වැඩි වීමකින් තොරව තියාගන්න පුළුවන්. 3 piece, 4 piece වගේ ප්ලේ කරනවා නම් ස්ටයිල් එකේ channel 9ට ඩ්‍රම් කිට් එකේ ෆුට් එක සහ channel 10ට hi-hat tom රෙකෝඩ් කරලා බීට් හදන නිසා ඔයාට උවමනා විදිහකට වෙන වෙනම ෆුට්, ඩ්‍රම් එක සහ hi-hats toms වල ශබ්ද අඩු වැඩි කරගන්නත් පුළුවන්. මේ ගැජට් එකේ 16 වනි channel එක බීට් එකේ master volume එක ලෙස භාවිතා වන නිසා level අඩු හෝ වැඩි බීට් එකක් වුණත් ක්ෂණිකව එම බීට් එකේ style volume එක අඩු වැඩි කර ගැනීමට හැකි නිසා ඕනිම level එකකට හදපු බීට් එකක් වුණත් play කරන්න පුළුවන්. පහලින් පේන එක්සාම්පල් වීඩියෝ එකෙන් ඔයාලට තවත් මේක හොඳට පැහැදිලි වෙයි කියලා හිතනවා. කීබෝඩ් එකේ ෆැක්ටරි බීට් එකක් සහ යූසර් ස්ටයිල් එකක් එකම වොලියුම් එකේ ප්ලේ කරන්න පුළුවන් නිසා පන්ච් එකේ වෙනසක් ඔඩියන්ස් එකට දැනෙන් නැති විදිහට ප්ලේ කරන්නත් මේකෙන් පුළුවන්. මෙම ගැජට් එක කීබෝඩ් එකේ MIDI in එකට තමයි සම්බන්ධ කරන්න ඕනි. මේකට පවර් ලබා දීමට USB පෝට් එකක් හරහා විදුලිය සපයන්නත් ඕනි. ඉතින් ඔයත් මේ Dual Connect TMC8 MIDI mixer එකක් භාවිතා කරලා බලන්න. තව කියන්න ඕනි මේකට විදුලිය සපයන්න USB කේබලය නොමිලේ දෙනවා. ස්ටෑන්ඩඩ් MIDI කේබලයක් අපෙන් මිලදී ගන්නත් පුළුවන්. මේකේ මිල ගණන් හා වැඩි විස්තර දැනගන්න 0.71 562 74 0.7 කියන ෆෝන් නම්බර් එකට කතා කරන්න.